ඔබ දීර්ඝකාලීනව යම් මානසික රෝගයක් සඳහා ප්‍රතිකාර ලබන රෝගීෙක්ද. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දීර්ඝ කාලයක් තිස්සේ මානසික රෝගයකින් පීඩා විඳීම නිසා ඇතිවිය හැකි හෘද රෝග අවදානම පිළිබඳව. හෘදයාබාධයක් කියලා කියන්නේ අපේ රටේ පමණක් නොව මුළු ලෝකයේම වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුවන රෝග තත්ත්වය. මේ සඳහා අපි කවුරුත් දන්න අවදානම් සාධක කීපයක්ම තියෙනවා. උදාහරණයක් ලෙස දියවැඩියාව, අධික රුධිර පීඩනය, දුම්පානය, කොලෙස්ටරෝල් සාන්ද්‍රණය වැඩිවීම, ඒ වගේම පවුලේ ළඟ ඥාතීන්ට ඇතිවන හෘද රෝග නිසා ජානමය සම්බන්ධතාවයක් අපිට හඳුන්වා දෙන්න පුළුවන්. අපි වැඩිය කතා නොකරන අවදානම් තත්ත්වයක් තමයි මේ මානසික රෝගවලින් පීඩා විඳීම කියලා කියන්නේ. නිදන්ගත මානසික රෝග තත්ත්වයන්. ඒ කියන්නේ විෂාදය, අපි ડિප්‍රෙෂන් කියලා කියන්නේ. ඒ වගේම බින්නෝන්මාදය, ස්කිසොෆීනියා කියලා කියන තත්ත්වය. ඒ වගේම කාන්සාව, ඇන්සයිටි කියලා කියන තත්ත්වය. ඒ වගේම පශ්චාත් කම්පන ආතති තත්ත්වයන්. ඒ කියන්නේ පෝස්ට් ට්‍රොමැටික් ස්ට්‍රෙස් සින්ඩ්‍රෝම් වැනි මානසික රෝග වලින් පීඩා විඳින අයට හෘදයාබාධයක් ඇතිවීමේ අවදානම ඉතා වැඩි. අපි දන්නවා අපේ රුධිර පීඩනය, අපේ හෘද ස්පන්දන වේගය පාලනය කරන්නේ එක විදිහක් තමයි ස්වයං සාධක ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය කියලා. ඒ වගේම ඇඩ්‍රිනලින් වගේ හෝමෝන්, ඒ වගේම කෝටිසෝල් වැනි හෝමෝන්, ඒ වගේ ක්‍රියාකාරීත්වය කියලා. දැන් මානසික රෝග තත්ත්වයක් තියෙන අයගේ මේ ස්වයං සාධක ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසාම එවැනි අයට ඒගොල්ලොන්ගේ හෘද ස්පන්දන වේගය වැඩි වෙන්න පුළුවන්, රුධිර පීඩනය වැඩි වෙන්න පුළුවන්. මේවත් ඔවුන්ගේ හෘද රෝග සෑදීමේ අවදානම වැඩි කරන්න සාධක වෙනවා. ඒ වගේම මානසික රෝග තියෙන අය විශේෂයෙන් දුම්පානය, මත්පැන් පානය සහ අනිකුත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම බහුලව සිදු වෙනවා. එවැනි ඇබ්බැහිවීම මගිනුත් පසුකාලීනව හෘද රෝග, ඒ වගේම හෘදයාබාධ ඇති වෙන්න පුළුවන්. තවත් වැදගත් දෙයක් වන්නේ සාමාන්‍යයෙන් මානසික රෝග තත්ත්වයකින් පීඩා විඳින අයගේ පවුලේ අය සහ එම රෝගියා විශේෂයෙන් බලාපොරොත්තු වන්නේ ප්‍රතිකාර ලබා දීම තුළින් එම මානසික රෝග තත්ත්වය සුවපත් කර ගැනීම. නමුත් මෙහිදී අපිට අමතක වන දෙයක් තමයි එම රෝගියාට අනිකුත් රෝග තත්ත්වයන්, උදාහරණයක් හැටියට දියවැඩියාව, අධික රුධිර පීඩනය, රුධිරයේ කොලෙස්ටරෝල් සාන්ද්‍රණය වැඩිවීම වැනි දේවලුත් තියෙන්න පුළුවන් කියලා. මානසික රෝග තත්ත්වයට ප්‍රතිකාර කිරීම නිසා අපිට අරවේ රෝග තත්ත්වයන් තියෙනවද කියලා සොයා බැලීමත්, ඒවාට මනා ලෙස ප්‍රතිකාර කිරීමත් සමහර අවස්ථාවලදී අතපසවන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන් මානසික රෝගයක් තියෙන කෙනෙකුට අපි බලාපොරොත්තු වෙන්නේ ඔවුන්ගේ හෘද රෝගයක් වැළඳීමේ අවදානම පිළිබඳව හොයා බලා එම අවදානම් තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස. අපි කවුරුත් දන්නවා මානසික රෝගීෙක් අවසානයේදී මිය යන්නේ බොහෝ විට හෘදයාබාධයක් හෝ ආඝාතය වැනි රෝග තත්ත්වයක් ඇතිවිලා. ඔවුන් මේ මානසික රෝග තත්ත්වය නිසා මිය යන්න තියෙන හැකියාව ඉතාම අඩුයි. අපි සියලු දෙනා එකතු වෙලා විශේෂ අවධානයක් යොමු කරන්න ඕන මෙවැනි රෝගීන්ට එවැනි හෘද රෝගයක් හෝ ආඝාතය තත්ත්වයක් ඇතිවීම වළක්වා ගන්නට.